කටාර්හි ඇමරිකානු කඳවුරකට එරෙහි මෙහෙයුමේදී ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඉරිදා ප්‍රහාරවලදී භාවිතා කළ බෝම්බ සංඛ්‍යාවට සමාන මිසයිල සංඛ්‍යාවක් රට විසින් දියත් කළ බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක ඒජන්සිය පැවසිය. සඳුදා සවස ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය එක්කෝ යමහාක මෙහෙයුමකදී කටාර්හි එක්සත් ජනපදයේ අල් උදෙයිද් ගුවන් කඳවුර විනාශකාරී සහ බලගතු මිසයිල ප්‍රහාරයකින් ඉලක්ක කිරීමෙන් පසුව SNSC නිවේදනයක් නිකුත් කළේය. ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන සහ පහසුකම් වලට එරෙහිව එක්සත් ජනපදයේගත් ආක්‍රමණශීලී සහ නිර්ලජ්ජිත ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් අපගේ බලවත් සන්නද්ධ හමුදා වැය කිහිපයකට පෙර කටාර්හි අල් උදෙයිද්හි ඇමරිකානු හමුදා ගුවන් කඳවුර විනාශ කළා යන එය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. මෙම සාර්ථක මෙහෙයුමේදී භාවිතා කරන ලද මිසයිල ගණන ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාරයේදී එක්සත් ජනපදයේ භාවිතා කළ බෝම්බ ගණනට සමාන වූ අතර ඉරානයේ බලවත් හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයේදී ඉලක්ක කරගත් කඳවුර කටාර්හි නාගරික පහසුකම් සහ නේවාසික ප්‍රදේශවලින් බොහෝ දුරස් පිහිටා ඇත SNSC තවදුරටත් පැවසුවේය. මෙම පියවර ඉරානයේ මිසයිල ප්‍රහාරය අපගේ මිත්‍රශීලී සහ සහෝදර රටවන කටාර් සහ එහි උතුම් ජනතාවට කිසිම තර්ජනයක් එල්ල නොකළ අතර ඉරාන ඉස්ලාමීය ජනරජය කටාර් සමග උණුසුම් හා ඓතිහාසික සම්බන්ධතා පැවැත්වීමට සහ අඛණ්ඩව පැවැත්වාගෙන යාමට කැපවී සිටි අත යනවින් එම ප්‍රකාශයේ සඳහන් වේය. සඳුදා ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වූයේ ඊට දිනකට පෙර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්ය. ජූනි 13 වන දින සියෝන්වාදී තන්ත්‍රය ඉරානයට එරෙහිව ආක්‍රමණශීලී යුදයක් දියත් කර ඉරානයේ මිලිටරි සහ න්‍යෂ්ටික ස්ථානවලට පහර දෙමින් සිටිදී එක්සත් ජනපදය මැදිහත් වී ඉරිදා අලුයම ඉරානයේ නටන්ස් ෆෝඩෝෆ් සහ ඉස්වහාන්හි න්‍යෂ්ටික ස්ථාන 3කට මිලිටරි ප්‍රහාර එල්ල කළේය. ඉරාන නිලධාරීන් පසුව පැවසියේ ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට තමන්ගේම විකල්පවලට යොමුවීමේ අයිතිය තෙරහානට සතු බවයි. මෙවැනි තොරතුරු දැනගන්න ෆාස්ට් ඉන්ෆෝ LK YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.